ඩොලර් බිලියන ගණන් මේ රටට පොම්ප කළා. ඒක ආයෝජනය කළා. අක්කර 100ට 200ට වැඩි දියඇලි සහිත සියලු ඉඩම් මධ්‍යම පළාතේ අද අරගෙන ඉවරයි. ඒක මහින්දගේ කාලෙත් සිද්ධ වුණා. මේ ආණ්ඩුව කාලෙත් ඒක සිද්ධ වෙමින් තියෙනවා. නතර කරගන්න කෙනෙක් නැහැ. හරි. ඊළඟට අනෙක් පැත්තෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ ආක්‍රමණය අද වෙනකොට ලංකාව පුරා දාවා මධ්‍යස්ථාන 200කට වැඩි ප්‍රමාණයක් පිහිටවල තියෙනවා. දාවා මධ්‍යස්ථාන කියලා කියන්නේ සිංහල දෙමළ කාන්තාව, සිංහල දෙමළ පිරිමි, නැතිබැරි සහ අංගහිංකම් වලින් පෙළෙන අය නොඑක් විදිහේ සමාජයෙන් කොන් කිරීම වලට ලක්වෙච්ච උදවිය මුස්ලිම්කරණය කිරීම සඳහා දාවා මධ්‍යස්ථාන 200ක් පිහිටවල තියෙනවා. ඊළඟට මුස්ලිම් ව්‍යාප්තිය කරගෙන යාම සඳහා ලංකාවේ ස්ථාන ගණනාවක වෙනමම ගෙවල් දොරවල් කුලියට අරගෙන රටේ තියෙන විවාහ නීතියට අභියෝග කරමින් එක පිරිමියයි ගෑනු 5යි ළමයි 20 30 හදමින් ඒවට ජාත්‍යන්තරයේ ආධාර ලැබෙමින් ඔවුන්ගේ ව්‍යාප්තිය වැඩි කරලා තියෙනවා. ඊළඟට බෞද්ධයන් ප්‍රකෝප කිරීම සඳහා අන්තවාදයක් කරලා තියෙනවා. ඒක ඒ වැඩ පිළිවෙල ගෙනියන්නේ ඔය අබ්දුල් රාසික තෞහීද් ජමාත් සංවිධානය. ඒ නිසා තමයි උන් බෞද්ධ පැත්තට මේ ටච් කරේ. මොකද ඒතර බෞද්ධ ටික ඔක්කොම අබ්දුල් රාසිකම රාගෙන කන්න හදනවා. අරුන් අරහෙන් ඉරන් ටික අල්ල ගන්නවා. දාව මධ්‍යස්ථාන පේන්නේ නැහැ. ඒ නිසා මේක හාඳුරන්නේ පිළිකාවක් වගේ. මේක නැත්තම් මහුළු දලක් වගේ. මේක මහ ඝන කැලෑවක් වෙලා තියෙන්නේ. හොරු හැමතැනම කොල්ල කනවා. ඉතින් ඒක නිසා එවැනි බොහොම අවදානම් සහගත තත්ත්වයක ඉන්නේ උන් හැම අතින්ම සන්නද්ධයි, උන් ධනෙන් සන්නද්ධයි, ආයුධ වලින් සන්නද්ධයි, දේශපාලනිකව සන්නද්ධයි, නිලධාරී මට්ටමින් ප්‍රොෆෙෂනලි නැත්නම් ඒ ජාත්‍යන්තරික හැම අතින්ම උන් සංවිධානාත්මකයි සන්නද්ධයි. අපි අර මෙහෙම පොඩ තැන් අල්ලගෙන වැඩ කරනවා. ඉතින් නායකත්වයක් හැදෙන්න දෙන්නෙත් නැහැ. ඒක විනාශ කරන්න තමයි ඔක්කොම බලන්නේ. ඉතින් ඒ කරුණු කාරණා යටතේ අද අබ්දුල් රාසික් අත්අඩංගුවට ගැනීම ගැන අපි සතුටු වෙලා වැඩක් නැහැ. අපි අබ්දුල් රාසික් ගැන සතුටු වෙන්න ඕනේ. අබ්දුල් රාසික්ගෙන් එළියට ආවේ උන්ගේ ඇත්තද? හැබැයි ඒකට උදාහරණයක් කියන්න. ඒගොල්ලෝ දන්නවා LTT කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා ලංකාවේ. ඒක පටන් ගත්තේ 1983 හෝ 81 නෙමෙයි. ඒක පටන් ගත්තේ 1920 ගණන් වල. සුද්ධ මේ රට අල්ලගෙන ඉඳද්දි චෙල්ල නායගම්ලා ඊළඟට එතන ඉඳලා ආවට පස්සේ පොන්නම්බලම්ලා මේ ඔක්කොම ත්‍යාග ඉතිහාසයක් නිර්මාණය කළා. ඒගොල්ලන්ට උවමනා කරන ජාත්‍යන්තර බලයන් නිර්මාණය කරගෙන රට ඇතුළේ ඔවුන්ගේ මතවාදය ගෙනියන්න පුළුවන් බුද්ධිමතුන් නිර්මාණය කරගෙන බොහොම ලස්සන ඉතිහාසයකුත් වෙනම හදාගෙන ව්‍යාජ ඉතිහාසයක්. එහෙම ඒගොල්ලෝ සන්නද්ධවා වුන් හිතුවා තව අවුරුදු කියන්නේ 20ක් යනකොට උන්ට මේක අල්ලගන්න පුළුවන් බොහොම වැදගත් විදියකට කියලා. ඒ උන්ගේ තිබිච්ච හීනේ විනාශ කළේ ප්‍රභාකරන් වගේ 30ක් ඇවිල්ලා. ප්‍රභාකරන් ආව උඹලා නිකන් ලියලියාව මතවාද හදා ඉඳලා වඩන අපිට මේ රඩික්මනින් අල්ල ගන්න ඕනේ කියලා ඌ සන්නද්ධ කල්ලියක් හදවගත්තා. අපේ වචනෙන් ගියොත් අවසානයේදී අවුරුදු 30ක් ගිහින් ඌ කෙලවගත්තා නේ. ඌ ඒක ඉල්ලගෙන කෑවා. ඒ වගේ දෙයක් තමයි මුස්ලිම් සමාජයේ දැන් වෙලා තියෙන්නේ. මොකද මුස්ලිම් සමාජයේ ඊටාම හොර රහසේ ආක්‍රමණික ලෙස මෘදු ලෙස මේ සමාජ දේහය ගිලිගනිමින් හිටියා. රාසිකලා ඉක්මන් වුණා. හාමුදුරුවන්ට යන්න පටන් ගත්තා. ත්‍රිවිධ රත්නයට අපහාස කරන්න පටන් ගත්තා. සිංහල සමාජයේ කලබල. දැන් අපි කියන්න තියෙන්නේ මේ රටට අපිට තියෙන සතුට දැන් මේ අපිට උමනා කරන කරුණ අවදි වෙලා ඉවරයි දැන්. මේක අපටවත් නවත්තන්න බෑ දැන්. මේක බුද්ධිමත්ව සහ ඥානාන්විතව ඉස්සරහට මෙහෙවා ගැනීමයි අපිට තියෙන්නේ. එතකොට අබ්දුල් රාසික්ගේ තෞහීද් ජමාත් සංවිධානය මේ රට ඇතුලේ ක්‍රියාලේ දන්දී අස්කන්නාඩි බෙදාදී මෙඩිකල් කැම්ප් ඉගෙන ගන්නවා, ප්‍රාදේශීය ලේකම් ගෙන්න ගන්නවා. ඒ හරහා නීතිමය, දේශපාලනමය, සමාජමය ආවරණය ලබා ගන්නවා. නමුත් එහෙම ලබා ගන්න ගමන් ඇතුලෙන් කරන්න තියෙන සියලුම කුප්පවල ටික උන් කරමින්. එතකොට මේ සංවිධානයේ මේ ලංකාවේ මුලින්ම පටන් ගත්ත එකක් නෙවෙයි. මේ සංවිධානයේ මුල තියෙන්නේ තමිල්නාඩුවේ. ඒ තමිල්නාඩුවේ තියෙන සංවිධානයේ නම TNTJ කියලා කියන්නේ තමිල්නාඩු තෞහීද් ජමාත් සංවිධානය. ඒකේ නායකයෝ පහුගිය කාලේ 6-7 වතාවක් ලංකාවට ආවා. මුලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ. ඉන් ඇවිල්ලා මෙහි මාතලේ, නුවරඑළිය, කොළඹ, උත්තලම යනාදී තැන්වල දේශන පැවැත්වුවා ඒ නායකයෝ. ඊළඟට සිංහලයන්ට කුරාණය උගන්වන්න ඕන කියලා එක්තරා නායකයෙක්
තමිල්නාඩුවේ ඉඳලා විශාල මුදලක් වෙන් කළා ඒ කටයුතු මේ පොත්පත් බෙදාහරින්න වැඩ පිළිවෙලක් හැදුවා. ඒක නතර වුණා. අපේ විරෝධතා මත. එතකොට උන්ගේ තමිල්නාඩු තෞහීද් ජමාත් සංවිධානයේ ශාඛාවක් හැටියට තමයි ලංකාවේ ක්‍රියාත්මක වන මේ SLTJ ශ්‍රී ලංකා තෞහීද් ජමාත් කියන එක මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සංවිධානයේ විතරක් නෙවෙයි ලෝකේ ජාතීන්ට ඓතිහාසික ඓතිහාසික සංස්කෘතීන්ට බරපතල විදිහේ තර්ජනයක් එල්ල කරමින් ගොඩනැගිලා තියෙනවා ඉස්ලාම් සමාජයේ මතවාදයක්. ඒ මතවාදයට කියන්නේ වහාබ්වාදය කියලා. වහාබ්වාදය බොහොම දරුණු එකක්. එක පැත්තකින් වහාබ්වාදය අනිත් පැත්තෙන් ඒකට කියනවා අපි සෆිසම් කියලා. එතකොට මේ වහාබ්වාදී කඳවුර තමයි අද ලෝකයේ හැම රටකම මේ ප්‍රශ්න මේ නිර්මාණය කරමින් හැම තැනකම ලේහලමින් ISIS නමින්, තලිබාන් නමින්, අල්-කයිඩා නමින් මේ සියලුම ආකාරයෙන් එක එක තැන්වල ලෝකේ රටවල් වල අරුබුද නිර්මාණය කරමින් ත්‍රස්ත කල්ලි කරගෙනන්නේ ඒ වහාබ්වාදී සහ ඔය සපිසම් වැනි දරුණු ආගමික මතවාද නිසා. ඒකට ලංකාවේ මුස්ලිම් සමාජය කොටස් දෙකක් ඉන්නවා. සාම්ප්‍රදායික මුස්ලිම් කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ එළියට කියනවා අපි මොඩරේට්. අපි තොප්පි දාන්නේ, අපි කවිසම් අදිනවා ආදී වශයෙන් මොඩරේට් මුස්ලිම් වුණත් වෙන කවුරු හරි මුස්ලිම් වුණත් ඔවුන්ගේ ආගම මුස්ලිම්. ඒ මුස්ලිම් ආගමේ මූලධර්ම නැත්නම් ගෝත්‍රික මූලධර්ම ඒ විදියටම ක්‍රියාත්මක කළ යුතුයි කියලා. දැන් උදාහරණයක් විදිහට බුද්ධ කාලේ අපිට සිවුරු තිබුණේ නැහැ නේ. සිවුරු කඩ තිබුණේ නැහැ. සිවුර පිළියෙල කරගන්න කියලා කිව්වේ කුඹුරක් කාලෙට මේ මල සෝනට ගෙනල්ලා දාන උච්චන්න කලින් මලමිනියට පරවපු රෙද්දනේ හාදුනේ. හැබැයි අද අපි කවුරුත් ඒ රෙදි හොයන්නේ නැහැ නේ. අද අපිට තායි සිවුරු අපිට තියෙන්නේ. මේක වෙනස් වෙනවා. අපි ගිහිල්ලා නැහැ ගෝත්‍රික යුගයට. බුදුහාමුදුරුවෝ එහෙම කරන්න තිබ්බ කියලා අපි කියලා මනමිනිය වලදී අරගෙන සිවුරු පරවන්නේ නැහැ නේ. වහාබ්වාදය කියන්නේ අන්න අර වගේ හරියට අර සොහොනේ මිනියක තියෙන රෙද්ද හොයන වගේ ඉස්ලාම් සමාජයේ එවකට ඊට සියවස් ගණනාවකට පෙර ආතුව නබීතුමා හරි කවුරු හරි ඔය මැසෙන්ජර් කෙනෙක් මේ මෙහෙම කිව්වායයි කියන අල්ලා කිව්වායයි කියන කතන්දරත් එක්ක එවකට ඒ සමාජ දෙවිද දුක්ඛන්ද අද යථාර්ථයක් කරන්න උත්සාහ කරනවා. ඒක තමයි ආගම කියන්නේ. අන්න ඒ වැඩපිළිවෙල කුරානයේ තියෙන මූලික ඉගැන්වීම් පදනම් කරගෙන මුස්ලිම් සමාජයේ හැඩගස්වන ව්‍යාපාරය තමයි වහාබ්වාදය කියන්නේ. ඒ වහාබ්වාදය රට පුරා ක්‍රියාත්මක කරන කල්ලිය තමයි කල්ලියේ ප්‍රධාන කොටස තමයි තෞහීද් ජමාත් කියලා කියන්නේ. ලංකාවේ ක්‍රියාත්මක වෙනවා තෞහීද් ජමාත්, ජමාතේ ඉස්ලාම්, ඉඛ්වාන් මුස්ලිම්, ඊළඟට මුස්ලිම් බ්‍රදර්හුඩ්, ඊළඟට ජමීයතුල් උලමා ආදී වශයෙන් මේ ප්‍රධාන නම් මේ කණ්ඩායම් මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙනවා වහාබ්වාදය ගොඩ නැගීම සඳහා. කොටසක් දේශපාලනිකව බලවත් වෙලා ඉන්නවා. තව කොටසක් ව්‍යාපාරාතින් බලවත් වෙලා ඉන්නවා. තව කට්ටියක් ප්‍රොෆෙෂනලි කට්ටිය ගොඩනගනවා. ඒ කියන්නේ නීතිඥයෝ, අවශ්‍ය දොස්තරලා, අවශ්‍ය ලේඛකයෝ, අවශ්‍ය ඉතිහාසඥයෝ, අවශ්‍ය කරන සමාජ නායකයෝ ගොඩනගමින් ඉන්නවා. එතකොට මෙන්න මේ වතපිටාවක් ඇතුලේ තමයි අබ්දුල් රාසික් වැනි අය ඇවිල්ලා මේ බෞද්ධ මහා සමාජයට අද තර්ජනයක් වෙමින් තියෙන්නේ. එතකොට මේ තර්ජනය පටන් ගත්තේ අදයි එක නෙවෙයි. දැන් අවුරුදු දෙකකට විතර කලින් බුදුහාඳුරෝ මිනිමස් කෑවේ බුදුහාඳුරෝ මිනිමස් කෑව ත්‍රිවිධ රත්නය කියන්නේ මණික් ගල් තුනක් මණික් ගල් වලට වඳින්නේ මෝඩයෝයි කියලා මහා අපහාසයක් කරා. ඒ අපහාසයට විරුද්ධව මහානායක හාමුදුරුවෝ සැලුනේ නැහැ. අනේ කාටවත් දැනුන්නේ නැහැ. අපි තමයි ගිහිල්ලා අපේ සංවිධානයේ කීප දෙනෙක් තමයි ගිහිල්ලා මේ පොලිසියට පැමිණිලි කළා. ඊළඟට මේ අන්තර්ජාලයේත් ඒ කරපු බලපෑම් එක්ක අනිත් සංවිධානවල සියලු හැමෝම ඒ වගේ මේ සංවිධාන ભેදයක් තිබුණේ නැහැ කොහෙවත්. ભેදයක් නැහැ. එතකොට ඒ ඔක්කොගේ මැදිහත් වීම මත අත්තරංගුවට අරගෙන දවස් ගාණක් මම දැන් ඇතුලේ තිබ්බද කොහෙද දවස් 20ක් කොහෙද කිසි කරදරයක් නැතුව මේ අලි ශබ්දගේ මැදිහත් වීමෙන් ඔහුගේ නීති තර්ක මත මුන් නිදහස් වුණා. අපොන්දේසි දින අමතරමින් ඌට වෙබ් අඩවියක් පවත් වෙන්න බෑ කියලා. ඒ ඔක්කොටම අභියෝග කරමින් තමයි මේ පාහරය අද බය නැතුව මේ රටේ සූරට අභියෝග කරන්න පටන් ගන්න. ඒකට ඒකෙන් පේන්නේ අපේ තියෙන අරාජික බවත් උන්ගේ තියෙන සංවිධානාත්මක බව. අපි මේවෙන් කලබල වෙන්න ඕනෙත් නැහැ. අපි වැටෙන්න ඕනෙත් නැහැ. මේකට අපිට මූණ දෙන්න පුළුවන්. මූණ දෙන්න නම් අපිට කරන්න වැඩ කීපයක් තියෙනවා. ඒ වැඩ
ඒ වැඩ කීපේ මගේ දැනුමේ හැටියට මම පස්සේ කියන්නම්. මම මේ තෞහීද් ජමාත් කියන්නේ මොකද්ද? මේ අබ්දුල් රාසික් කියන්නේ කවුද? ඌ මේ සමාජයට කරමින් තියෙන බලපෑම මොකද්ද? අද මොකද උදා වෙලා තියෙන තත්ත්වය ගැන තමයි මම මේ පැහැදිලි කරේ. දයාරබ හාමුදුරුවෝ කතා කරයි. ඉතින් මෙතන ගොඩක් අය ඉන්නවා. අපි දන්න අයත් ඉන්නවා. අතුර මේ නොදන්න අයත් ඉන්නවා. අනෙක් කාරණේ තමයි රටක නායකයෝ දුර්වල විදියට ඒ Tamanගේ ජාතිය ගැන සහාය ඇති වෙන තත්ත්වයන් පිළිබඳ දක්වන නොසැලකිල්ල. ඒ අඩු සැලකිල්ලත් එක්ක තමයි මෙවැනි ලේවලින් උත්තර හොයන දේවල් පවා එවැනි දේවල් වලට පවා තරුණයෝ ඉලන්දාරි යම් කොටස් මතුවෙන්න පටන් ගන්නවා. ඒක අපේ දුර්වලකමක් නෙමෙයි, රටේ පාලකයන්ගේ දුර්වලකම මතයි ඒව ගොඩ නැගෙන්නේ. ඉතින් කෙසේ හෝ වේවා දැන් දොන්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඌව බේර ගන්න ඕන අපි. ඒක කිසිම තරකයක් නැහැ. තව මම හිතන්නේ හිතානේ දැන් මේ සාලියවත් මම හිතන්නේ ඉන්න කියලා තියෙනවා පොලිසියට. ඒ ශ්‍රීපාද සිද්ධිය සම්බන්ධයෙන් ඔය වගේ එක එක්කෙනා මේකේ මේ තනි සටනක් නැහැ කොහෙවත්. ඉතින් අවසාන විග්‍රහයේදී වෙන්නේ රටේ තියෙනවනේ දඬු නීති සංග්‍රහය කියලා එකක්. ඕකනේ උස්සන් ඉන්නේ පොලිසිය. පොලිසියට බැනලා වැඩක් නැහැ. පොලිසියට බැනලා බයින්නත් එපා. උන් කරන්නේ රස්සාව. ඊළඟට ඒගොල්ලෝ කරන්නේ උඩින් දෙන නියෝග ක්‍රියාත්මක කරන එක පමණයි. ඒක ඇතුලේ සිංහලෙක් වෙන්න සිංහලෙක් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි උන් ජීවත් වෙන්න එපා. ඒ නිසා උන්ට ඒක කරන්න වෙනවා. හැබැයි එහෙම උන්ට එහෙම නොකළ යුතුයි. මොකද එහෙම බදු ගෙවලා නැහැ මේ ඒකෙන් අපිට ගුටි ගන්න පඩි ගන්න. ඉතින් කෙසේ හෝ වේවා ටිකක් අපි කතා කරමු මොකක්ද අපිට කරන්න පුළුවන්. කොහොමද අපි සංවිධානය වෙන්න ඕන මේක නතර කරන්න බෑ. මම මේකත් කියලා ඉවර කරන්නම්. මම හිතනවා මේ මොහොතේදී අපිට කරන්න තියෙන එකම දේ තමයි රට පුරා ක්‍රියාත්මක වෙන මුස්ලිම් ආක්‍රමණය ගැන, මුස්ලිම් අන්තවාදය ගැන, මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන සරලව කිව්වොත් මේ තුනම කැටි කරලා මේ මෘදු ආක්‍රමණය ගැන රටේ මහයුන්ටවත් ඇති හැකියුන්ටවත් උගතුන්යයි කියන උන්ටවත් නොතේරෙන මෘදු ආක්‍රමණය ප්‍රභාකරන් වගේ මේ ක්ලේමෝ ගැහුවනම් මේක තේරෙනවා. ඒ සද්දේහනෝනේ ලේපේනවනේ. මේ මෘදු ආක්‍රමණය ලේපෙන්නේ නැහැ. ඒ නිසා මේකට මුහුණ දෙන්න ඕනේ යම්කිසි ගැඹුරක් එක්ක බරක් එක්ක. එතකොට මේවා සම්බන්ධයෙන් අදටත් සාකච්ඡාවට තනක් අපිට දොරටුවක් ඉවර වෙලා නැහැ. රටේ නායකයෝ කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා නැහැ. සංහිඳිය ඇමති කියනවා අරව කියනවා මේවා කියනවා. මම දැන් ඔය මහින්ද අමරවීර කියන මිනිහත් මේ බොහොම තද ප්‍රකාශයක් කළා තිබුණා. අදම ඔයගොල්ලෝ ක්‍රියාත්මක වෙලා මහින්ද අමරවීරගේ දුරකථන අංකය හොයාගෙන ඒ අමාත්‍යාංශ දුරකථන අංකය හොයාගෙන හොඳට දෙමව්පියන්ට ආශිර්වාද කරන්න පටන් ගන්නවා. දුරකථන අංකයට කතා කර මුස්ලිම් අන්තවාදී කොහෙද තියෙන්නේ කියලා දැන් අපිට ඒ වගේ අවිහිංසාවාදී ක්‍රම වලින් අපි මේක බලමු. නේ? පොලිස්පතිතුමාට කතා කරන්න ඒ අංක ටික හොයලා පුළුවන් තරම් මුළු ජාතියක් විදිහට අපි නැගිටලා එවැනි දේවල් මෙව කරමු නීතියෙන් අපිට මේ කටයුතු ටික සම්පූර්ණ වෙනකම්. ඉතින් මං හිතනවා මුස්ලිම් නායකයෝ, රටේ සිංහල නායකයෝ, විශේෂ නායක හාමුදුරුවරු ඒකත් කියලා ඉන්න ඕන. දැන් ඔය නොදැන අපේම මේ සමහර සංවිධානවල හාමුදුරුවරු පවා එයාලා මේ කමෙන්ට්ස් දානවා, පෝස්ටර්ස් දානවා, හලාල් පාව දුන්න මොන කවුරුත් හලාල් පාව දීලා නැහැ. හලාල් සප්නාවේ පටන් ගත්ත හලාල් කියන එක දැනගෙන හිටියෙත් නෑ. අපි මේක කතා කරන රටේ කවුරුවා හලාල් කියලා මගුලක් දන්නෙත් නෑ. අපි ඒව කරුණු හොයලා තොරතුරු හොයලා උන්ගේ වැඩ පිළිවෙල හොයලා මේව හෙලිදරව් කරේ. හෙලිදරව් කළා අපි නවත්තන්න බලන්න. අපි ආණ්ඩුවක් වෙන්නේ බෑ. මේ ඔක්කොම හිතනවා අපිට නවත්තන්න නේ යම් කිසි සීමාවක් තියෙන ඕනම දෙයක යන්න පුළුවන් දුරක්. ඒ හෙලිදරව් කිරීම කළා. උඩට ගෙනාව පුළුවන් තරම් ගෙනාව මිනිස්සු මේක වර්ජනය කරන්න පටන් ගත්තා. ඒ පීඩනය දැනුණාම ඔන්න මහ පුටුවට ටික රත් වුණා. බෙල්ලන්ගිල හාමුදුරුවෝ ඇතුළේ මේ ඔක්කොම හාමුදුරුවෝ ටික උලමලත් එක්ක ඇවිල්ලා ආඩි වුණා. රජයේ මැදිහත් වීම ඇතුව වෙන්නේ නැති. ඇවිල්ලා ගොහා මුතු බලසේනා මේ රාවේ මේ ඔක්කොම මේවා නිහඬ වෙන්න අපි දැන් මේක මෙතනින් නතර කරමු. ඔයාලට මතක ඇතිනේ. මේක ඊට පස්සේ අපි මොකද කරන්නේ ඊට පස්සේ? ඒ හාමුදුරුවෝ කියලා මරාගෙන කන්නේ. ඉතින් ඔය විදිහට තමයි කූරගල දෙවනගල මූදු මහ විහාරේ මේ අද ඊයේ මගුල් නෙමෙයි. ඉතින් ඒකින්ද මේ අපිට රටේ වැඩිහිටියයි සම්මත මේක අපේ විතර ප්‍රශ්නයක් නෙවෙයිනේ. රටේ බුද්ධ භෝග ටික පරිහරණය කරන
ඒ වයින් යැපෙන විශාල ප්‍රමාණයක් හමුදුරු ඉන්නවා. දේශපාලන නායකවරු එකතු වෙලා ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන උන් ඉන්නවා. මේ ඔක්කොම එකතු වෙලා මේ හරි වැඩේ යට ගහනවා. ඔක්කොම එකතු වෙලා අපිට ගහනවා ඊට පස්සේ. අපි දන්නේ අපි විඳින වේදනාව මට නඩු 18ක්. අද වෙනකම් මේ ඉන්නේ එක්කෙනෙක්වත් රුපියලක් දීලා තියනවද මේ ඉන්න ජාති ප්‍රේමී දේශ ප්‍රේමී හරි හාඳුනේ නඩු ගියා ගන්න මේ විදියක් තියෙනවා කියලා අහලා තියෙනවද නෑ? කවුරුත් අහලා නෑ. මාසෙකට 6ක් වතාවක් අපි වුණ උසාවිය යන්නේ. එක නීතිඥ දෙන්නෙකුට හැරෙන්න එක නීතිඥයෙක් නේ අපි වෙනුවෙන් පෙනීන උසාවිය. ඇත්ත ඒක. රැයට බණකට යනවා කීයක් හරි හොයා ගන්නවා. කී හරි එකතු කරලා කියනවා මේ සතියකට වතාවක් නීතිඥයට දෙනවා. මේ පෞද්ගලික ප්‍රශ්න. ඒක නිසා මේ අතන බොහෝ වේදනාවකින් ඉන්නේ. දැන් මට දැන් රාසික කුණුහබ්බෙන් බණිනවා. අරෝ මූගිය කියා. අනේ කවුරුවක්වත් හිටියේ නැහැ ගිහිල්ලා මේ එහෙම එකක් නැහැ. ඒ ජීවිත දෙන්නත් ඕන අපි. අවසානයේදී. ඉතින් හිතනවා නම් ජීවිත මේ පූජා කළ මේක විසඳ ගන්න පුළුවන් කියලා ඉතින් දැන් ඊළඟ ස්ටේජ් එක ඒක. දැන් රණවිරු වෙනුවෙන් අපි හිරේ ගියා. අපේම සමහර සංඝයාසයල මොකද්ද කිව්වේ? මේකත් ගේමක් වෙන්නේ නැති, කුමන්ත්‍රණයක් වෙන්නේ නැති. එහෙම කරන්න දෙයක් නැති හින්දා. අරුන් හිරේට බලන්න යන ගානක් වාර කියන අනේ හාමුදුරනේ සල්ලි ටිකක් හොයලා දෙන්න. කොහෙන්ද හොයන්නේ සල්ලි? සල්ලි හොයන්නේ නැහැ. අන්තිමට කල්පනා කරා ආත්ම පරිත්‍යාගයෙන් Tamanට හදවතට එකක තනියෙන් කරන්න පුළුවන් දේ කරන්න. මේ හාමුදුරනට දාලා ඒ හාමුදුරත් ඒක අපකිරීම කරා. එදා අපි කිව්වා හාමුදුරුවෝ 5000 කිරේට යන්න. හිරකෙවල් පුරු මොකද්ද අපි කරන්නේ කියලා. ඒ නිසා මේ දැන් මේ උදා වෙලා තියෙන තත්ත්වෙත් හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ සුළු ජාතික බලවේග බොහොම බලවත්. අපිට තියෙන්නේ ආත්ම ශක්තිය විතරයි. තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය සහ ඒ ආශිර්වාදය විතරයි වෙන කිසිම බලයක් අපිට නැහැ. මහානායක හාමුදුරුවෝත් එක්ක මේ ප්‍රශ්නේ අපි හොමින් හොනරකින් කතා කරලා විසඳ ගන්නවා. අපි කට්ටියත් එක්ක ගිහිල්ලා අපි වට කරන්න ඕන තම්බින්ගේ පල්ලි නෙමෙයි. අපි වට කරන්න ඕන කියලා මේ කුරුක්කලගේ කෝවිල් නෙමෙයි. දෙමළුන්ගේ ලයින් නෙමෙයි. අපි වට කරන්න ඕන මේ රටේ හාමුදුරුවෝගේ මූලස්ථාන. අපි ගිහිල්ලා වට කරන්න ඕන මූලස්ථාන ටික. අන්න ඒකට දිනයක් දාගෙන යම් මහානායකලා හම්බෙන්නේ. ගිහිල්ලා උත්තරයක් දෙනවා වට කරගෙන ඉන්නමු. වෙන මොකද්ද අපි කරන්නේ? ඒක පැත්ත. ඊළඟට මේ ප්‍රශ්නේ අපිත් එක්ක සාමකාමී එකෙක්ත් එක්ක කතා කරලා හරියන්නේ මේ ප්‍රශ්නේ මැදිහත් කරලා තියෙන්නේ අපිනේ. දැන් අද වෙනකන් දයාර ප්‍රහලත් එක්ක අපිත් එක්ක මේ දැන් මේ වර්තමාන ආණ්ඩුව කෙනෙක් කැමති එක්ක ඇවිල්ලා කතා කරලා තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක නිලධාරී කතා කරන්නේ උන් කතා කරනවා මේ ප්‍රශ්නේ ගැන දන්නේ නැති පන්සල් වල බුදියගෙන ඉන්න පඩික්කම් පුරවන නායක පට්ටම් ගහගත්ත මුන් ටික එක්කනලා ප්‍රශ්න උන් දන්නවද ප්‍රශ්නේ? ඒ නිසා මේක බොහොම අරාජික බවක් තියෙන්නේ අපි කොච්චර මහන්සි ගන්නවද? ඒකින්ද දෙවෙනි වැඩ පිළිවෙල තමයි ඉස්සෙල්ලාම අපි ගිහලා අපේ මේ මහානායකලාගේ මූලස්ථාන ටික වටලලා දෙකෙන් එකක් විසඳ ගන්න ඕන කතා කරලා. දෙවෙනි වැඩ පිළිවෙල තමයි ආය අපි පටන් ගමු විශාල මුස්ලිම් වර්ජන ව්‍යාපාරයක්. ගයක් ගානේ බණක් ගානේ බඩ පැයකට හරි දවසට බණ 5ක් හරි කියන්න මමත් එන්නම් ගම්වලට. කොහොම හරි ගිහිල්ලා අපි 50කට හරි එකතු වෙලා මේ ඇත්ත ප්‍රශ්නෙට මුහුණ දෙමු. මෙතන වෙන කිසිම තරංගයක් නැහැ. අර සංවිධානයේ සිංහලයේ අර බලකායේ මේක එහෙම එකක් නැහැ මෙතන. මා කරි එකක් පටන් අරගෙන මේ අනුතර පෙන්නලා දෙන්න අපි ලීඩර්ෂිප් එකක් පටන් ගන්න තියෙනවා. අද මම දැන් මේ එනකොට අද හාමුදුර උදේ 9 ඉඳලා 12 වෙනකම් පොලිසිය පාන්සල්. අරුව පොලිසියට ගත්තට වැඩක් නැහැ නේද? පැමිණිලි කරන්න එපා. කට උත්තර දෙන්න. ඒ අතරවාරි දෙන්න යනවා අපි එන්න අපිට අඩගාලා මේ අහවලා මේ උදේ ගත්තා. මේ වගේත් මේ එක ඒ සියල්ලකින් වෙන්නේ මොකද්ද? ඇත්ත ටික එක තැනක කොටු වෙලා වෙන මගුල් පස්සේ පළවෙනිකට එකතු වෙනවා. හරි ප්‍රශ්නට උත්තරේ අපි අසරණ වෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ මුහුණ මේ ජීවිත අවදානම අරගෙන මුහුණ දීපු අපි බෙල්ල තියන්නේ. කොහෙන්වත් පිළිසරණක් නැහැ. ඉතින් ඒකින්ද වැඩ දෙකයි කරන්න තියෙන්නේ. යන්න ඕන මහානායකලා හම්බෙන්නේ. ඒක ලෑස්තිය කියන්නේ.